හෙලෝ වෙල්කම් ටු අශී ව්ලොග්ස්. ඉතින් ඔන්න අදත් මම ආව රසම රස රෙසිපි එකක් අරගෙන ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් අද මං හදන්නේ සැමන් වලින් රසම රස කෑමක්. ඉතින් මේක කල් තියා ගන්නත් පුළුවන් කෑමක්. එහෙනම් බලමු මේක හදන්නේ කොහොමද කියලා. මේකට මම ගත්ත සැමන්, ඩූණු, සුදු ඩූණු, කරපිංච, රම්පේ ඒ වගේ දේවල් පොඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයක් තමයි ඕන වෙන්නේ මේ කෑම එක හදන්න. ඉතින් මම මුලින්ම සැමන් ටින් එක කඩලා ඒකේ වතුර එක අයින් කරලා සැමන් කෑලි ටික වෙනම ගන්නවා. ඊට පස්සේ මම සැමන් කෑලි ටිකක් පොඩියට කඩා ගන්නවා. ගොඩාක් පොඩියට නෙමෙයි, සාමාන්‍ය ප්‍රමාණයේ කෑලි වලට තමයි මම මෙතනදී කඩාගන්නේ සැමන් ටික. මෙන්න මේ ප්‍රමාණ කෑලි වලට තමයි මම සැමන් ටික කඩාගත්තේ. ඊට පස්සේ මම ලුණු ටික කපා ගන්නවා. ඊට පස්සේ මම සුදු ලුණු ටිකත් කපා ගන්නවා. සුදු ලුණු නම් මම ටිකක් පොඩියට තමයි කපා ගන්නෙ. කොටු හැඩයට පොඩියට තමයි මම සුදු ලුණු ටික කපා ගත්තේ. දැන් මම ඕන කරන හැමදේම කපාගෙන ඉවරයි. ඊට පස්සේ අපි යමු සැමන් එක හදාගන්නේ කොහොමද කියලා බලන්න. මුලින්ම මම භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් එකතු කරගන්නවා. ඊට පස්සේ මම දැන් තෙල් එක රත් වුණාට පස්සේ ඒකට එකතු කරගන්නවා අපි හීනියට කපාගත්ත ලුණු ටික. මෙතනදි මම ලුණු ටික දුමුරු පාට වෙනකම් බැද ගන්නවා. මෙන්න මේ වගේ දුමුරු පාටට ආවට පස්සේ මම මේ ටික ලිපෙන් අයින් කරගන්නවා. ලුණු ටික අයින් කරගත්තට පස්සේ මම ඒ භාජනයේටම අපේ සැමන් ටිකත් එකතු කරලා සැමන් ටිකක් දුමුරු පාට වෙනකම් බැද ගන්නවා. මේ ගානට වගේ සැමන් ටික බැදුනට පස්සේ මම සැමන් ටිකත් අයින් කරගන්නවා.
දැන් මම මේ භාජනයේම තමයි හදන්නේ. ඉතින් මම අපි කපාගත්තු සුදු ලුණු ටිකත් එකතු කරගන්නවා මේ වෙලාවේදී. සුදු ලුණු ටික දුබුරු පාට වෙනකම් බැද ගන්නවා මම. ඊට පස්සේ මම කරපිංචයි රම්පේත් එකතු කරගන්නවා මේ වෙලාවේදී. සුදු ලුණු ටික බැදුනට පස්සේ මම ඒකට එකතු කරගන්නවා කෑලි මිරිස්. මම මෙතනදී කෑලි මිරිස් තේ හැඳි දෙකක් විතර එකතු කරගන්නවා. ඉතින් ඔයාලා කැමති ප්‍රමාණයක් එකතු කරගන්න ඔයාලගේ රස අනුව. මම දැන් ලුණු ටිකකුයි කහ ටිකකුත් එකතු කරගන්නවා. මේ හැම දෙයක්ම ඔයාලගේ රස අනුව එකතු කරගන්න පුළුවන්. දැන් මම මේ ටික හොඳට කලවම් කරගන්නවා. මේ වෙලාවේදී මම ගින්දර අඩුවෙන් තියාගෙන තියෙන්නේ. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා අපි කලින් බැදගත්ත ලුණු ටිකයි සැමන් ටිකයි. ඊට පස්සේ මම මේ ටික හොඳට කලවම් කරගන්නවා. ඔන්න ඉතින් දැන් අපි සැමන් සම්බෝලේ හදාගෙන ඉවරයි. ඉතින් මේ තියෙන්නේ රසම රස සැමන් සම්බෝලේ. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම මේ රෙසිපි එක try කරන්න. මේක හරිම ලේසි වගේම හරිම රස රෙසිපි එකක්. ඉතින් ඔයාලත් මේ වීඩියෝ එක සේව් කරලා තියාගන්න මේ රෙසිපි එක try කරන්න. විශේෂයෙන්ම මේක පොඩ් වෙලා ඉන්න කෙනෙක්ට නම් වටිනවා. මොකද මේක කල් තියාගෙන ආහාරයට ගන්න පුළුවන් නිසා. ඉතින් එහෙනම් ඔයාලා try කරලා මට කමෙන්ට් එකක් දාන්න කොහොමද කියලා මේ රෙසිපි එක. ඒ වගේම මගේ වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න. share කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම මගේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් තවත් රස වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහිල්ලා එන්නම්. Thank you for watching.